හලෝ ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? අද මම ඔයාලට අරගෙන ආවේ monthly grocery shopping වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ඉතුරුම වැඩි කරගන්න ටිප්ස් ටිකක් වගේම වියදම් අඩු කරගන්න ටිප්ස් ටිකකුත් කියලා දෙනවා. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එකේ අන්තිම වෙනකල්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මේ වගේ කල් තියාගන්න පුළුවන් බඩු මාසෙට එකපාරක ගෙනාවහම ලොකු මුදලක් නෙවෙයි වුණත් චූටි මුදලක් හරි ඉතුරු කරගන්න පුළුවන්. පොඩි ආදායමක් ලබන අයට මේ වගේ චූටි මුදලක් ඉතුරු කරගන්න ලැබෙන එකත් ලොකු සහනයක් වෙන්න පුළුවන් කියලා මට නම් හිතෙනවා. ඒ වගේම සබන් ගැට වගේ දේවල් වෙන වෙනම ගන්නවට වඩා සබන් පැක් ගන්න එකනොත් කීයක් හරි ඔයාලට ඉතුරු කරගන්න පුළුවන් කියලා මම හිතනවා. කියන්න ඕනේ මම මේ කියන දේවල් ඉතින් ඔයාලට කොහොම හිතනවද දන්නේ නැහැ. අනික මම මේ තම ඉගෙන ගන්න ළමෙක්. මං ඉතින් මට හිතෙන දේ තමයි මම මේ කියන්නේ. මගේ ඉතින් මං හිතන දේවල් මං කියන දේවල් වල වැරද්දක් තියෙනවා නම් ඉතින් මට කියන්න. අපිට කල් තියා ගන්න බඩු නම් මාසෙටකම ඇති වෙන්න ගේන්න පුළුවන් වුණාට එළවලු වගේ දේවල් එහෙම ගේන්න බැහැනේ. එළවලු මාසයක්ම තියා ගන්න අපිට අමාරුයිනේ. ඒක නිසා ඉතින් ඒවා නම් මාසෙට දෙතුන් පාරක් ඊට වඩා භාගද ගේන්න වෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒවා මහා ලොකුවට ගන්නෙ නැතුව අවශ්‍ය ප්‍රමාණයට විතරක් සතියකට විතර ඇති වෙන වගේ ගන්න. හරි ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම්කෝ ඉතුරුම වැඩි කරගන්න ටිප්ස් ටිකක්. ඒත් ඉතින් මුලින්ම කියන්න ඕනේ මම මේවා මගේ දැනුම හැටියට කියන දේවල්. ඒක නිසා ඉතින් වැරද්දක් තියෙනම් මට කියන්න. ඔයාලට ආදායම ලැබුණ ගමන්, ඒ කියන්නේ පඩි හම්බුණ ගමන් ඔයාලා වියදම් කරන්නේ නැතුව මම මාසෙට මෙච්චරක් ඉතුරු කරනවා, මේ පඩියෙන් මම මෙච්චරක් ඉතුරු කරනවා කියලා ඒ ගාන අනිවාර්යෙන් ඉතුරු කරන්න. හැම මාසෙම මේ දේ කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලට ඉතුරු කරන්නත් පුළුවන් ගානක්, වියදම අඩු කරගන්නත් පුළුවන්. හැමදාම හැම මාසයකටම මම මේ මාසේ කොච්චරක් ඉතුරු කරාද, මේ මාසේ කොච්චරක් වියදම් කරාද කියලා පොතක ලියන්න. එතකොට ඒකෙන් පුළුවන් මාසේ ගානේ ප්‍රගතිය බලලා මම කොච්චරක් ඉතුරු කරාද, මම කොච්චරක් වියදම් කරාද, මම තව ඉතුරු කරන්න ඕනේද, ඔයාලට ඒක ප්‍රගතිය බලා ගන්න පුළුවන් ඊට පස්සේ එහෙම කළොත්. ඒ වගේම තව දෙයක් තමයි අමතර ආදායම් මාර්ග හදාගන්න. පොඩියට හරි පොඩි ආදායම් මාර්ගයක් හරි හදාගත්තොත් ඔයාලට ඒ ආදායමෙන් ඔය පොඩි වියදම් කවර් කරගන්න, ඒ කියන්නේ අසනීපයක් වුණොත් බෙහෙටියක් ගන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මේ ඉතින් අපි අරන් ඇවිල්ලා තියෙන්නේ පොත් පෑන් පැන්සල් ටෙඩි වනම් මොනන් ටිකක් මේ පැත්තේ චූටි ළමෙක්ව බලන්න. හරි ඉතින් මම ගත්ත වලදී ඔයාලට මම පෙන්නද්දි මොනවද කියලා පේනවනේ. ඒක නිසා ඉතින් මම අර කලින් කියපු කතාවම කන්ටිනියු කරගෙන යන්න. මුලින් ඉතුරු කරන්න, පස්සේ වියදම් කරන්න කියන පුරුද්ද ඇති කරගන්න. එතකොට ඉතින් ඔයාලා ඉතුරු කරන්න වැඩිපුර පෙළඹෙනවා. ඔයාලට හිතෙන්න පුළුවන් ඉතින් අපි හම්බ කරන එක ඉතුරු කරලා මම මොකටද අපි විතර වියදම් කරන්න නැත්තම් කියලා. එහෙම නෙමෙයි මං කියන්නේ. ඉතුරු කරන්න කියන්නේ හම්බෙන මුළු ගානම ඉතුරු කරන්න නෙවෙයි. ඔයාලට ඉතුරු කරපුවා තව ආයෝජනය කරලා ඔයාලට ඔයාලගේ සියගෙදි පාවිච්චි කරන්න පුළුවන් ඒ ඉතුරු කරගත්ත මුදල. ඒ කියන්නේ හදිසිය වලට ඉඩමක් ගන්න හිතුණා, හදිසිය වලට වාහනයක් ගන්න හිතුණා, හදිසිය ලොකු වියදමක් තරන්න ඕන. ඒ වගේ දේවල් වලට උනත් ඒ ඉතුරු කරගත්ත මුදල ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි එහෙම ඉතුරු කරගත්තේ නැත්නම් එතකොට ඒ වගේ වෙලාවට අපිට ණය ගන්න වෙනවා. ඊට පස්සේ ණයක් කියන්නේ ලොකු බරක් ඔළුවට අරහෙට මෙහෙට හිර වෙන්න වෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් සිය පිළිත් කියනවා එහෙනවා. ඒක වැඩි ගණන් ගන්න එපා. මම එක අපි ගත්ත දේවල් ඔක්කොම ටික අස් කරන්නේ නැතුව ඔක්කොම ටික මේ මේසේ උඩින් තියුවේ. අන්තිමට මම ගත්ත දේවල් හැමදේම ඔයාලට පෙන්වන්න ඕන නිසා ඊට පස්සේ ඉතින් ඔක්කොම ටික එකපාර අස් කරන්න තමයි ඉතින් මම මේ හදන්නේ. හරි ඉතින් අපි ආයෙම අර කලින් කතා කරපු දෙයටම යමු. දැන් මම ඔයාලට කියන්නම්කෝ වියදම් අඩු කරගන්න ටිප්ස් ටිකක්. ඔයාලා මාසෙට බජට් එකක් හදාගෙන ඒ බජට් එකට අනුව වියදම් කරන්න. ඊට පස්සේ shopping යනකොට ඔයාලා බඩු ලයිස්තුවක් හදාගෙන යන්න, ගෙදරින් ලියාගෙන යන්න. මොනවද අපි ගන්න ඕනේ, මොනවද ගෙදරට අඩුපාඩු කියලා ඔයා කොළ එක ලියාගෙන යන්න. ඒ ලියාගෙන ගියාම ඔයාලට එතකොට අමතරව ගන්න තියෙන දේවල් එපා කියන්නේ මම ගන්න එපා කියන්නේ නැහැ. ඔයාලා අමතරව ගන්න දේවල් අඩු කරන්න. පුළුවන් තරම් අනවශ්‍ය දේවල් අඩු කරන්න. ගෙදර කෑම හදාගෙන කන්න, මොනවද ඔය කඩ කෑම කන එක අඩු කරලා ඒක වගේ සෞඛ්‍යයට වගේම ඔයාගේ පර්ස් එකටත් හොඳයි. ඒ වගේම ඔය ඔෆර්ස්, ඩිස්කවුන්ට්ස් එහෙම තියෙන බඩු ගොඩක් අය ගන්නවා. ඒව ගත්තට කමක් නැහැ. ඒ වුණාට
අවශ්‍ය නැති දේවල් ඩිස්කවුන්ට් තිබ්බ කියලා දැන් අවශ්‍ය නැති දේවල් ගන්න එපා. ඒ වගේම මාසෙට අවශ්‍ය වෙන දේවල් හැකි තරම් තොග වශයෙන් ගන්න. ඒ වගේම ඉතින් අපි මේ බඩු ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැ. ඒවට විතරක් නෙවෙයි වියදම් යන්නේ. ඔයගොල්ලෝ කරන්ට් බිල, වතුර බිල, ගෑස් වගේ දේවල් පුළුවන් තරම් ඉතුරු කරගන්න පුරුදු වෙන්න. ඒවට ඕනේ ක්‍රියාමාර්ග වල ගන්න. ඒ වගේම කෑම අපත යන එක අවම කරගන්න මීල් ප්ලෑන් එකක් හදාගෙන උයන්න. ඒ වගේම පුළුවන් තරම් අමතර ආදායම් මාර්ග අර මං කිව්වා වගේ හදාගන්න. ඒ වගේම හදිසි අවස්ථාවකට පාවිච්චි කරන්න චූටි මුදලකුත් ළඟ තියාගන්න කියලා මම මතක් කරනවා. හොඳ මුදල් කළමනාකරණයක් කියන්නේ වැඩි මුදල් උපයන එක විතරක් නෙවෙයි. තියෙන මුදල් බුද්ධිමත්ව භාවිතා කරන එක තමයි හොඳ මුදල් කළමනාකරණයක් කියන්නේ. මේ ටිප්ස් ටිකෙන් එකක් හරි ඔයාලා අද ඉඳන් පටන් ගන්න. බාගද ඔයාලා මේ දේවල් කරන අය වෙන්නත් පුළුවන්. මම මගේ දැනුම හැටියට තමයි මම මේ ඔයාලට මේවා කියලා දුන්නේ. මං කියපු දේවල් වල වැරද්දක් තියෙනවා නම් මට කියන්න. ඔයාලා තව මීට වැඩිය ටිප්ස් පාවිච්චි කරනවා නම් ඒවත් මට කියන්න. මටත් ඉතින් ඒවා අනාගතේට උවමනාවක් වේවි. ඊතරම් වැඩි වෙන්න ඕන නම් ආදායම වැඩි කරන එක විතරක් නෙවෙයි වියදම් පාලනය කරන එකත් ඒ තරම්ම වැදගත්. මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. මම ආයි වීඩියෝ එකක් අරන් එනකල් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ වීඩියෝස් වලට කැමති නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලාත් මතක් කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.